ඇත්තටම සතුට තියෙන්නේ කොහෙද? සතුට තියෙන්නේ ඇත්තටම ඔයාලගමයි. ඒක හොයාගන්න බැරි එකයි තියෙන ප්‍රශ්නේ. සතුට ඔයාලගම තියාගෙන ඇයි ඔයා හැමෝගෙම සතුට බලාපොරොත්තු වෙන්නේ? ඇයි ඔයා හැමෝම පස්සේ ගිහිල්ලා අනේ මට සතුට දෙන්න, මට ලෙන්ගතු වෙන්න, මට ලොකු තනිකමක් දැනෙනවා කියලා හිතන්නේ? ඒකට හේතුව තමයි ඔයා හරි සතුට දැකලා නැහැ. බර්ත්ඩේ පාටි එකක් ගන්න. හැමෝම ඔයා වටේ කැරකිලා ඔයත් එක්ක සින්දු කිය ඔයාට හැපි බර්ත්ඩේ කියද්දි දැනෙන හැඟීම ඔයාට බඩකින්නක් එන්නේ වගේ නේද? හරියටම කිව්වොත් මොකද්ද මේ සතුට කියන එක අපි හොයන්න උත්සාහ කරනවා වගේ නේද? හැමෝටම එක්කෙනෙක්ට එක්කෙනෙක් වෙනස් විදියකට තමයි සතුට බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට සතුට විවිධයි. කෙනෙක් විවිධ දේවල් පස්සේ ගිහිල්ලා සතුට හොයද්දි තවත් කෙනෙක් තවත් දෙයක් පස්සේ ගිහිල්ලා සතුට හොයනවා. එතකොට සතුට කියන දේ ඇත්තටම තිබලා තියෙන කාලගමද? ඔයාලගම නෙවෙයිද? වෙන කාගෙන්වත් සතුට හොයන්න මහන්සි වෙන්න එපා. මොකද සතුට කියන දේ තියෙන්නේ ඔයාලගමයි. සතුට කියන්නේ ඇත්තටම කිව්වොත් අත්හැරීම කියන එකට නම් ඒක තමයි ඇත්තම සතුට. මොකද කොයි භෞතික දේ අපි ළඟ තිබ්බත් අපේ හදවතේ හිතේ නිදහස නැත්තම්, සිතේ සතුට නැත්තම් ඇත්තටම කිව්වොත් එතන සතුටක් තියෙනවද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තම සතුට තියෙන්නේ ඔයා ළඟ නම්, ඔයාගේ හදවතේ නම් ඔයා ඇයි ඒක හොයන්න මහන්සි වෙන්නේ? විවිධ මිනිස්සුන්ගෙන්, මුදල් වලින්, විවිධ දේවල් වලින් මේ සතුට කියන දේ හොයන්න ඇත්තටම පුළුවන්ද? එහෙම හොයන සතුටෙන් ඇත්තටම වැඩක් තියනවද? මුදල් වලින් ගන්න සතුට කල්පනා කරලා බලන්න. తాවකාලිකයි නෙවෙයිද කියලා. මුදල් වලින් ලබන සතුට తాවකාලිකයි වගේම මුදල් වියපැහැදම් කරද්දි දැනෙන වේදනාව කල්පනා කරලා බලන්න. විවිධ දේවල් වලට වියදම් කරද්දි ඔයා මහන්සියෙන් හම්බ කරපු මුදල්ම නෙවෙයිද මේ වියදම් වෙන්නේ කියලා වට දුක හිතෙන්නේ නැද්ද? හැබැයි ඔයා වෙනුවෙන් කරන කැපකිරීම කොච්චර දුරට වැදගත්ද කියලා කල්පනා කරන්න. ඔයාට දෙන සතුට කොච්චර දුරට සාර්ථකද කියලා කල්පනා කරලා බලන්න. හැම දෙයකින්ම සතුට බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි අපිට හැම දෙයක් දිහා බලලා සතුට වෙන්න පුළුවන්. හැම දෙයක් පිළිබඳවම සෑම දෙයකටම මූලික ස්ථානය දෙන්න සතුටට. මොකද හදවතේ සතුට නැත්නම් ඔයා කොච්චර ඉගෙන ගත්තත් වැඩක් වෙන්නේ නැහැ. ඔයා කොච්චර දේවල් පස්සේ ගියත් වැඩක් වෙන්නේ නැහැ. හිතේ සතුට තියෙන්න ඕනේ. කරන හැම දෙයක්ම ආසාවෙන් කරන්න. පාඩම් කරන එක, මිනිස්සු එක්ක කතා කරන එක, අම්මා ළඟට ගිහිල්ලා ඉන්න පුංචි වෙලාව සතුටින් ඉන්න. පොඩි වෙලාවකට ෆෝන් එක අතෑරලා ඔයාගේ අම්මා ළඟට ගිහින් බලන්න. අම්මා මේ වෙද්දිත් කුස්සියේ වැඩ නේද? හැබැයි අම්මා හරි සතුටුයි ඔයා ඉගෙන ගන්නවා කියලා. අම්මලා අන්න එහෙමයි. පුංචි දෙයකිනුත් සතුටු වෙනවා. ඔයා කවදා හරි දවසක හැම තිස්සෙම දුක් විඳින පිරිදක් දකින්න කැමති නැත්නම් ඔයා කාපු පිගාන හොදලා තියන්න. ඔයා හැම අවස්ථාවකම හොඳ ගැහැණු ළමයෙක් විදියට ජීවිතේ ඉස්සරහට අරන් යන්න පුළුවන් නම් ඕනම අවස්ථාවක ශක්තිමත් වෙන්න. මොකද ඔයා ශක්තිමත් වෙන තරමට ඔයාගේ හදවත හිතනවා මම හරි ශක්තිමත් කෙල්ලෙක්. මම හරි ශක්තිමත් කොල්ලෙක්. මට ඇත්තටම ගොඩාක් කල් තව ජීවත් වෙන්න තියෙනවා. හැබැයි ඒ කාලේ ඉක්මනින් යනවා. ඔයා කල්පනා කරන්න 2009 පහ වුණා, 2010 පහ වුණා, 2015 පහ වුණා, 2016 පහ වුණා. මේ වගේම 2025ත් ඔන්න පහ වුණා. දැන් 2026. එතකොට දැන් 2026ත් බලන්න මාස කීයකයි පහු කරන් ඇවිල්ලාද කියලා. කාලය යන ඉක්මන. හැබැයි ඔයාට හිතේවි මට තව කල් තියෙනවා නෑ, මට තව ගොඩාක් කල් තියෙනවා කියලා. එහෙම හිතන්න එපා. මොකද කාලය ඊටමත් සීමිතයි. ඔයාගේ කාලය ඊටමත් අඩුයි. සතුටින් ඒ ජීවිතය ගත කරන්න උත්සාහ කරන්න. මොකද හැම දෙයක්ම හැමෝටම සතුටක් වෙන්නේ නෑ. ඔයා හිතන්න හැමෝටම සතුටක් වෙන දෙයක් කරන්න. කොහොමද හැමෝටම සතුටක් වෙන දෙයක් කරන්නේ? සතුට තමයි අංක 1. තෘෂ්ණාව අඩු වෙන තරමට හිතේ නිදහස වැඩි. මොකද ඔයා දේවල් තද කරලා අල්ලගෙන නැහැ. මැලියම් යවන්න හරි ලේසි. මැලියම් කියන්නේ මොනවද? ඔයාගේ හිතේ දැන් ප්‍රශ්නයක් ඒවි. ඒ තමයි ඔයාගේ හිතේ තියෙන ලෝභය, ද්වේෂය, මෝහය කියන අකුසල මූලික කාරණා 3. මේ 3 යවන්න නම් ඔයාට දාන්න වෙනවා සර්ප් එක්සෙල්. එහෙමද? නැහැ. සර්ප් එක්සෙල් දාලා නම් ඒව අයින් කරන්න බෑ. රාගය, ද්වේෂය, මෝහය මේ වගේ දේවල් අයින් කරන්න ඔයාගේ හදවතට මූලික වෙන ලෝභ මූලික සිතුවිලි අත්හරින්න ඕන. කොහොමද අපි ලෝභ මූලික සිතුවිලි අත්හරින්නේ?
මට තියෙන එකම ප්‍රශ්නේ තමයි මම කොහොමද ලෝභ මූලික සිතුවිලි අත්හරින්නේ කියන එක. ඔයා බැදීමක් ගන්න ඒක ලෝභයක් නෙවෙයිද? ඒක ලෝභයක්. ඔයා බැදීම් පස්සේ දුවන තරමටම වේදනාව වැඩි. වේදනාව වැඩි වෙන්න තියෙන බැදීම අත්හරින තරමට හිතේ සතුට වැඩි. බැදීම් කියන්නේ ලොකු වේදනාවක්. ඔයා හදන පූසා, ඔයා හදන බල්ලා ගැන කල්පනා කරන්න. ඒ අයට ඔයා හරි ආදරෙයි නේද? හැබැයි කවදා හරි දවසක අපේ ජීවිතේ ඉවර වෙන්නත් කලින් සමහර විට එයාලා ඔයාව දාලා යන්න පුළුවන්. එතකොට ඔයා දැනගන්න ඕන දෙයක් තමයි මේ දකින්න වලාකුළු, මේ කදුපන්ති, මේ ගහකොළ, මේ පොත්පත්, මේ හැම දෙයක්ම తాවකාලිකයි කියන දේ. මොකද මේ හැම දෙයකම දුකක් තියෙනවා. ඔයා ආදරෙන් හදන මල් පැලේ ගන්න. ඒකත් කවදා හරි දවසක ඉර නැති වුනහම, වතුර නැති වුනහම, හදිස්සියේ හරි ඔයාලා අවුරුද්දක් විතර ගෙදරින් පිට ගිහිල්ලා හිටියොත් ඒ මල් පැලේ මැරෙන්නේ නැද්ද? ඒ මල් පැලේ මැරෙනවා. එතකොට ඔයාට ලොකු වේදනාවක් දැනෙනවා. ඒ වේදනාව නැති කරගන්න නම් වෙන්න තියෙන නරකම දෙයට හිත හදාගෙන හිටියොත් එහෙම, ඔයා දැනගෙන හිටියොත් එහෙම මේ මල් පැලේ කවදා හරි දවසක මැරෙනවා කියලා ඔයාගේ හිතට සතුටක් දැනෙන්නේ නැද්ද? කවදා හරි දවසක ඒ දේ වෙනවනේ. පුංචි දුකක් හිතේ ඇති වේවි. හැබැයි ඒ දේ යටපත් කරගන්න ඔයාට ලේසි වේවි. මේ දකින්න හැම දෙයක්ම ඔයා පුංචි කාලේ දකින්න හීනයක් වුණා නම් කියලා ඔයාට හිතේවි. හැබැයි ඔයා ලොකු වෙන්න ඔයාට දැනේවි ඒකේ වේදනාව කොච්චරද කියලා. පුංචි කාලේ අම්මා බත් කටකට කවද්දී ඉක්මනින් ලොකු වෙන්න ඕන නම් මේ බත් කට කන්න පුතේ කියලා ඔයා හරි ආසාවෙන් කෑව නේද? දැන් ඔයා ලොකු වෙලා. දැන් ඔයාටම කියලා ෆෝන් එකක් තියෙනවා. ඔයාටම කියලා රූම් එකක් තියෙනවා. හැබැයි කිසිම දෙයක සතුටක් ඔයාට දැනෙන්නේ නැහැ. පුංචි කාලේ දැනුණා වගේ ඒ ලස්සන සතුට ආයෙ ඔයාට ගන්න හරිම අමාරුයි. ඒකට හේතුව ඔයා විවිධ බැදීම් පස්සේ ගිහිල්ලා ලොකු වේදනාවකින් එක නෙවෙයිද? ලොකු වේදනාවකින් එක. සතුට කියන දේ තියෙන්නේ ඔයා දකින පුංචි දෙයක. ඔයා දකින හැම දෙයක්ම සතුටක් වෙන්නේ නැහැ. අපි හිතනවා දැන් වෙද්දි කෝටි ගණන් හම්බ කරොත් ඇත්තටම සතුටක් තියනවා කියලා. හැබැයි එහෙන් බලද්දී එතන ඇත්තටම සතුටක් තියනවද? පුංචි කාලේ හිතුවා ඔයාටම කියලා ෆෝන් එකක් ගත්තාම මම මට ඕන විදිහට ජීවත් වෙනවා. හරිම සතුටින් ජීවත් වෙනවා කියලා ඔයා හිතුවා නේද? හැබැයි දැන් ඔයාට අවුරුදු 18ක් 16ක් 20ක් අතර කාලෙදී ඔයාට දැන් ෆෝන් එකක් තියෙනවා. ඇත්තටම ඔයාට එතන සතුට තියෙනවද? දැන් ඔයා හිතනවා මං තව අවුරුදු 10කින් හොඳ කෝටිපතියෙක් වෙනවා කියලා. මම මටම කියලා හොඳ වණ්ඩියක් ගේනවා. ඒ කියන්නේ වාහනයක් හරිද? ඔන්න වාහනයක් ගේනවා කියලා හිතනවා. අම්මා තාත්තගෙන් ඈත් වෙලා කොරියාව වගේ රටයකට ගිහින් සතුටින් ජීවත් වෙනවා කියලා හිතනවා. හැබැයි දැන් ඔයා ෆෝන් එක බලාපොරොත්තු වුණා වගේ එතන ඇත්තම සතුට තියේවිද? අපිට හිතන්න බෑ. මොකද අපි හැම අවස්ථාවකම අනාගතය ගැන කොච්චර ප්ලෑන් ගැහුවත් ඒ ප්ලෑන් සක්සස් වෙන්නේ නැහැ. සාර්ථක වෙන්නේ නැහැ. මොකද හේතුව අපි හැම දෙයක්ම දැකලා තියෙන වැරදි කෝණෙන් නෙවෙයිද? කෑමක් ගන්න. කෑමක් ගත්තාම ඔයා හිතනවා මම නම් අද රස කෑම එකක් හදාගෙන කනවා. හැබැයි කෑම එක හැදුවට පස්සේ හදපු මහන්සියටම ඔයාට බඩගින්නක් දැනෙන්නේ නෑ නේද? හැබැයි සතුට කියන දේ තියෙන්නේ ආන් එතන නෙවෙයිද? ඔයා දකින තැන නෙමෙයිද ඔයාගේ සතුට තියෙන්නේ? බලන්න වලාකුළු, මේ ගහකොළ, මේ හැම දෙයක්ම සතා සිව්පාව වගේ දේවල්ම මවලා තියෙන්නේ සෝබාදහමෙන්. මේ පරිසරය ඔයාට දෙන පණිවිඩයක් තියෙනවා. අංක 1 තමයි හොඳ හුස්මක් ගන්න. පරිසරය ඔයාට දීලා තියෙන හොඳ ඔක්සිජන්. ඔයාට පුළුවන් හොඳ හුස්මක් ගන්න කිසි බයක් නැතුව. වසවිස නැති හොඳ හුස්මක් ගන්න. මේ කොළ පාට යායවල් ගානේ තියෙන තනකොළ, ගස්කොළන් මේ හැම දෙයක්ම ඔයාට පුංචි කතාවක් කියනවා. සතුට තමයි වැදගත්ම වෙන්නේ. සතුටින් තමයි ජීවත් වෙන්න ඕනේ. සතුට නැත්තන ජීවිතේ සාර්ථක නැහැ. මොකද සතුට තමයි මූලිකවම අපේ ජීවිතේට අංක 1 බවට පත් වෙන්නේ. සතුට නැත්තන ඇත්තම කිව්වොත් එතන ජීවිතයක් නැහැ. ප්‍රශ්න අපි හැමෝටම එනවා ඒවා දරාගෙන ජීවත් වෙන්න. දරාගෙන හැමදේම ඉස්සරහට යන්න. එතනයි ඇත්තම සතුට තියෙන්නේ කියලා ඔයාට එතකොට තේරෙවි. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයා පණිවිඩයක් ගත්තනම්, පුංචි හරි දෙයක් ඉගෙන ගත්තනම් ඔයාට පුළුවන් නම් මාව subscribe කරගෙන යන්න. මොකද මේ වීඩියෝස් හදන්න ගොඩාක් මහන්සි වෙනවා. ඉතින් ඔයාට පුළුවන් like එකක් දාගෙන පහළ තියෙන bell icon එකත් click කරලා මට පුංචි support එකක් දෙන්න. ඉතින් ඔයාටත් පුළුවන් ජීවිතේ නිදහස හොයන්න, සාර්ථක වෙන්න. ඒ සාර්ථකත්වයේ තියෙන වෙන කොහෙවත් නෙමෙයි,
පුංචිම පුංචි තැනක. ඒ තමයි ඔයා දකින තැන. ජීවිතය කියන්නේ ලෞකික දේවල් වලින් සාර්ථක වෙනවා වගේම ලෝකෝත්තර දහමකට හිත යොමු කරන එක. ලෝකෝත්තර දහමකටත් හිත යොමු කරන්න. මොකද මේ සංසාර ගමන හරීම දිගයි. මේ සංසාර ගමනේ නිමාවක් දකින්න නම් උත්තම වූ නිවීම අවබෝධ කරගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. ඉතින් ඒ නිවීම ඔයාට ඉක්මනින් හම්බෙන්න. මම ආයි ඉක්මනින් එන්නම්.